හලෝ කට්ටිය ඔන්න ඉතින් අදත් කැම්පස් එකේ තවත් රසවත් දවසක් විදාගන්න සමහලත් එක්ක යන්නේ මම මේ වීඩියෝ එක කරේ මට මතක විදිහට සඳුදා දවසක අපිට සිවික් සහ මැත්ස් තිබ්බ දවසක් මම හිතන්නේ ලෙක්චර් එකේ සුපුරුදු විදිහට උදේ නෙමෙයි ටිකක් දවල් වෙලා හැරුණා ඉක්මනට හැමෝම දාගෙන ඔන්න ලෙක්චර් එකට යන්න තමයි දැන් ඉතින් මේ තගහනේ ඩීඑස්ටි උනේ මේ දවස්වල කවුරුත් නැති හින්දා ටිකක් ඉක්මනට ගියේ හැකි නැත්තම් අරගොල්ලෝ හිටපුවාම ටිකක් වෙලත් යනවා ඔන්න ඉතින් පාරට බැහැගෙන ඇවිල්ලා යතුරුත් කීබෝඩ් එකට දාලා සයින් එකක් දාන්න අමතක කරේ නෑ මට මේ සයින් එක දාන්න එක ගොඩක් වෙලාවට අමතක වෙනවා ඒ වුණාට අනේ මම දැන් මතක් කරලම දානවා නැත්තම් පස්සේ ප්‍රශ්නයක් වුණොත් මොකද අපි ආරක්ෂාව ගැන හිතලානේ මේ හැම වැඩක්ම කරන්නේ ඒක හින්දා පොතේ ඔන්න සයින් එකකුත් දැම්මා යන වෙලාවයි ඔක්කොම යතුරු බාර තුන් වෙලාව සියල්ලම මේ පොතේ දෙන මම දවස්වල මගේ සයින් එක විතරමයි තියෙන්නේ මොකද මගේ රූමර්ස්ලා තුන්දෙනා තාම ඉන්නේ නැහැ එයාට රිමාඩු දීලා ඒ නිසා කැම්පස් එකට ආව ගමන් අපිට උදේ තිබ්බේ සිවික් එඩියුකේෂන් ලෙක්චර් එකක් පුරවැසියක් දැනේ එතනදී අපේ නීති කියන එක මේ ප්‍රයිමරි එඩියුකේෂන් එක තුළ යොදා ගන්න විදිහ අපිට කියලා දුන්නා එතනදී අපි හරි ලෝ තියරි කොටස් සම්පූර්ණයෙන්ම වගේ ඉගෙන ගත්තා ඊට හවස අපිට ගණිතය තමයි ලෙක්චර් එකක් විදිහට තිබ්බේ මේන්නේ අපේ බිනෝරි තමයි අපිට හවස ලෙක්චර් එකේ ගණන් කියලා දුන්නේ මේ විදිහට මේ এডুকেෂන් එකේ විශේෂත්වයේ තියෙන්නේ මේ හැම දෙයක්ම ළමයිම තමයි ළමයිට කියලා දෙන්නේ ඇත්තටම මේ ගණන් එකේ මම කියන අනික්කෝ වගේ නැතුවම නෙමෙයි ඒක හරි විනෝදයි ඇත්තටම අපේ අනුරුද්ධිකා මඩනොත් හරිම හොඳින් අපිට තේරෙන විදිහට හැම ප්‍රශ්නයකටම උත්තර දෙනවා ඇත්තටම හරි ආසාවෙන් ඉන්න ලෙක්චර් එකක් කිව්වොත් ඇත්තටම හරි ඊපස්සේ අපි හවස් යාමේ ගියා තේ පානය සඳහා මේ අපේ සජානි මේ අපේ මල්හාරි ඊට පස්සේ තේගේ රස බලන අතරට ඔන්න බලන්න කාජයක පොඟවන් කරන ලංකාවේ පළවෙනි ළමයාද ගෝදෝ සරසවි සිසු විද්‍යාර්ථියක් අනාගත ගුරුවරියක් කාජයක තේගේ පොඟවන කරන අර ළමා මානසිකත්වයේ අර කැම්පස් එකට ආවට ගිහිල්ලා නැහැ මේ අනික් එක්කෙනා දත් ගැලවේ කියලා බයට හිමීට හපන්න මේ කොහොම හරි තරුෂිකා දැක්කේ පස්සේ වීඩියෝ කරනවා තේක බිබීති ඊපස්සේ වෙත්මි ෆෝන් එක ගත්තා මේ මගේ වීඩියෝ එකක් කරන්න ඕන කියලා මුන් හැමෝගෙම වීඩියෝ ගන්නවා උඹේ වුණේ නැත්තේ අපි හැමෝම චාටර් වෙනවා කියලා ඔන්න මමත් එක්ක අනික ඔක්කොම වීඩියෝ ගන්න පටන් ගත්ත අපේ වෙත්මි ඊට පස්සේ ඔන්න සෙල්ලම් කරන්නත් කට්ටිය කතා වුණ ඊට පස්සේ බට්ට පයින්න ඉරි අල්ලන්න බැරි හින්දා කොළ අල්ලන්න තීරණය කළා බොම්බ මාරුවේ කොළ ඇල්ලුවා සජානීට අවසාන අංකයක් කිව්වා වගේම හම්බුණා මේ අපේ මේ ඉනිසිකුණා මලේ දිලිය දෝනි මුණා වුණත් හරි හොඳ කෙල්ල එයා තමයි පළවෙනි සජානීගේ ඇක්ෂන් පාර්ට් ඔය කොහෙන් ගියත් වදිනවා වාට ඉස්සරහට බලාගත්ත එක හොඳ දෙව්වා මේ හොරි මාල්සා ඔන්න ඉතින් බට්ට පයින්න පටන් ගත්ත කොණ්ඩෙත් වරලස පෙන්නන්න ඕනින් තමයි කඩාන වෙන ඊට පස්සේ කිව්වා කවුද මේ අපේ සජානිත කොහොදෝක බැඳගනින් කියලා ඊට පස්සේ කොහොම පැනගෙන යද්දී ඊළඟ කොටුව මාරුණාද කොහොද වෙන කොටුවකට දැම්මේ ඊට පස්සේ ඉතින් අකුලගෙන යන්න වුණා ඊට පස්සේ අපේ නවිදිට තමයි chance එක හම්බුනේ බට්ටා පයින්න හොඳ වෙලාවට මං වීඩියෝ කරන්න දුන්න මගේ යාළුවට යාළුවත වීඩියෝ වෙලා නැහැ. ඒක මගේ වෙලාවටද මන් දන්නේ. මොකද මේ හොඳ වෙලාවට ඇත්තට. ඊට පස්සේ අපේ මේ රවිශාරිගේ ජානුගේ බර්ත්ඩේ එක තිබ්බා ටිකක් කලින් දවසක කොහොම හරි අපිට සර්ප්‍රයිස් කරන්න පොඩි එකක් ගන්න හම්බුනේ පස්සේ. කලින් දවසේ මෙයා අකාරි වැඩකට මන් දන්නේ ආවේ නැහැ. ඊපස්සේ අපි අහු කරගත්ත දවසේ පුළුවන් විදියට පොඩිවට සර්ප්‍රයිස් එකක් දුන්නා කේක් එකක් ගෙනල්ලා කපලා ඊට පස්සේ ඉතින් මේ අපේ යාළුවෝ
අපි මේ යාළුවෝ ටික ඇත්තටම අඳුරගත්තේ කැම්පස් එකට එන්නත් කලින් අපේ WhatsApp group එකකින්. මේ තියෙන අමාරුම වැඩේ කරන්න බෙදාගෙන කන එකත් ගානට බිම්මට කරන්න ඕනේ. අපි නවෙන්දි හරියට ලස්සන ගැබුවා එක බලන්න එකපාරම කපුටු රැලක් ආවා වගේ කොහොම මාරේ මමත් ඉතින් කේක් කෑල්ලක් ගත්තා. අපේ උන් එක කන්න හරි අමාරුයි. මම ඔක්කොම බඩජාරි. මේ කෑමට. අනික් ඒවට නම් එහෙම ලොකුවට නෑ. කෑමට නම් අංක ඊට පස්සේ ඔන්න පටන් ගත්තා මාසගේ ආතල් වැඩ. ඒ වගේ සීමාවක් නෑ මම අර වීඩියෝ පටන් ගද්දිම කිව්වට පළවෙනි දවසේම ඊට පස්සේ ඔන්න ජානු පොඩි තෑගි අපි ගෙනත් දුන්නේ. ඒව අරලා බැලුවා මොනවද තියෙන්නේ කියලා. ඉතින් මෙහෙම තමයි සරසවිය ඇත්තටම අර අලුතින් පවුලක් හදන තැනක් වගේ තමයි මේක. අපේ අර ගෙදර හිටපු මානසිකත්වයෙන් ළමයි මානසිකත්වයෙන් ඇත්තටම මිදිලා ඉතින් තාමත් අපේ දෙමව්පියන්ට අපි දරුවෝ තමයි එහෙම නෙමෙයි මම කිව්වේ. ඇත්තටම අපි අර වෙනම මේ ජීවිතයකට ආවා වගේ මට නම් ඉතින් මේ සරසවියට ආවා කියද්දි විශේෂයෙන් මට නම් මම සෑහෙන්න හීන දැක්ක තැනක් අධ්‍යාපන පීඨේ එන්න. ඊට පස්සේ මේ ඉන්නේ අපේ බෑච් එකේ කට්ටිය. කොලේජ් හවුස් එක ගාව පොඩි දාන්සරක් තිබ්බා. අපි ඒ දවසේ තමයි මේක වීඩියෝ එක කරගත්තේ. සජානෙට තමයි අදහස ආවේ. අපි ෆෝන් එකකින් ශනිකව වීඩියෝ කරගත්ත අපේ ඉන්න සෙට් එක. මේ ඉන්නේ අපේ B.Ed එකේ 23 level exam එකකින් ආපු කට්ටිය. අපේ primary education B.Ed batch එකකින් කියනවා නම් අපේ දෙවෙනි කණ්ඩායම අපේ සීනියර්ස්ලාවේ අපේ කලින් අවුරුද්ද එක සීනියර්ස්ලා බැච් එකයි ඉන්නේ. ඒගොල්ලොත් ඇත්තටම මතක් කරන්න ඕනේ. අපි කට්ටිය අපිට හරියට තාමත් කියන්නේ ඒ උදව් වල නම් කිසිම එකක් නැහැ. කිසිම අනේ මන්ද අපි ඇත්තටම මේ සීනියර්ස්ලාත් එක්ක ගත්තම හරි හොඳින් ඉන්න මේ බැච් එකක් සහ ඒ වගේ ඇත්තටම ඊට පස්සේ හවස අපි ඔන්න රෙක්චර් ඉවර වෙලා ගියා. ආයෙත් ලස්සන දවසක හම්බෙමු අපි මේ වගේම.